කොටස් වෙළඳපොලේ ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ එයාලගේ සල්ලි නැති වෙන්නේ මාකට් ක්‍රෑෂ් එකක් ආවොත් විතරයි කියලා. හැබැයි ඇත්තටම ගොඩක් අය සල්ලි නැති කරගන්නේ කොටස් වෙළඳපොල ඉහළ යන අවස්ථාවේ. ඒකට හේතුව තමයි ඔයාගේ සල්ලි නැති වෙන්නේ ඔයාගේ ඩිසිප්ලින් එක නැති වෙනකොට. ඉතින් ගොඩක් දෙනෙක්ගේ ඩිසිප්ලින් එක නැති වෙන්නේ බුල් මාකට් වලදී. මේ මිල ඉහළ යන වෙලාවේදී ගොඩක් දෙනෙක් බලන්නේ කොච්චර ඉක්මනින් මේ සමාගම් වල මිල ඉහළ යනවාද කියලා. අන්න එතනදී ඔයාලා ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ අමතක කර. ඔයා මිලදී ගන්නේ හැමදාම ලාභ කරපු හොඳ සමාගම් වෙන්න පුළුවන්. ඒත් මිලදී ගන්නේ වැරදි මිලකදී නම් හිතන්න එපා සමාගම හොඳ වුණු පළියට ඔයා බේරෙයි කියලා. මෙහෙම මිල වැඩි වෙගෙන යනකොට ඔයා තවත් ඒ සමාගමේම කොටස් ගන්න පෙළඹෙනවා. ඒකෙන් ඔයාගේ ප්‍රතිලාභ වැඩි වෙන වේගයට වඩා වැඩි වේගකින් ඔයා ගන්න අවදානම වැඩි වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ඔයා කරපු වැරදි එකපාර පේන්න ගන්නෙ නෑ. මොකද මිල ඉහළ යන අවස්ථාවවලදී මේ වැරදි තීරණ වලට කෙටි කාලින කොටස් වලදපොළ ප්‍රතිලාභ ලබා දෙනවා. ඒක නිසා ඔයා කරපු මේ වැරදි පේන්නේ හරිම ස්මාර්ට් විදියට. මොමන්ටම් එක චේස් කරන එක, වැලුවේෂන් බලන්නේ නැතුව ෂෙයාර්ස් බයි කරන එක, ඕවර් ට්‍රේඩින් මේ වගේ ඔක්කොම ටික කාලයක් යනකම් ප්‍රතිලාභ ලබා දෙනවා. හැබැයි හැමදාටම නෙමෙයි. ඔයාට සල්ලි නැති වෙන්නේ ඔයාගේ ප්‍රොසෙස් එකට පිටින් වැඩ කරන්න ගියපු හින්දා. නැතු ඔයා අන්ලකී නිසා නෙමෙයි. තව කෙනෙක් 100%ක් 200ක් ගත්තු ලාභ දැකලා ගොඩක් අය කොටස් වෙළඳපොළට එන්නේ ඉක්මනින්ම සල්ලි හොයන්න. හැබැයි ඒවා පිටිපස්සේ තියෙන දැනුම, එයාලගේ ඉවසීම සහ එයාලා මිලදී ගත්ත කාලය පිළිබඳව ඔයාලට අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම අලුත් අය හදිසි වුණාට වැඩක් නැහැ. මොකද මේ සිස්ටම් එක හදලම තියෙන්නේ කාලයත් එක්ක ප්‍රතිලාභ හම්බෙන විදියට. ඔයා මේ මාකට් එකේ ඩිසිප්ලින් වෙන තරමටම ඔයාගේ ධනය වර්ධනය වෙනවා. කලබල වුණොත් වෙන්නේ ඔයා කරපු වැරදි ගොඩට තවත් වැරද්දක් එකතු වෙන එක විතරයි.